හිතන්න එකම එක තප්පරයකින් මුළු ලෝකයම අපායක් වුණොත් ඔයා දන්න හැම මිනිස්සෙක්ම ඔයාගේ ළඟම යාළුවා නැත්නම් ඔයාගේ අම්මා තාත්තා පවා එක පාටම පිස්සු හැදිලා වගේ ඔයා මරාගෙන කන්න පස්සෙන් පන්නන්න ගත්තොත් මොනවා වෙයිද? ලෝකයේ එක එක ජාතියේ බය හිතෙන මූවිස් ඕන තරම් හැදිලා තියෙනවා. හැබැයි 2002 අවුරුද්දේ අපි 28 days later මූවි එක මුළු හොලිවුඩයම හොල්ලලා දැම්මා. ඒ වෙනකම් මිනිස්සු දැකපු බය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු නිසායි. අද M4U එකෙන් අපි සුපිරිම විදියට එක්ස්ප්ලেইন කරන්න යන්නේ මේ මූවි එක ඇතුලේ හැංගිලා තියෙන බලනකොට ඇඟිල්ලේ වතුර වෙන පිස්සු හැදෙන රාස් ටිකක්. මේ මුළු විනාශයම පටන් ගන්නේ එකම එක වඳුරෙක්ගෙන්. රහස් ලැබ් එකක කරපු වැරදීමක් නිසා හැදෙන රේජ් වෛරස් එක. ඒ කියන්නේ ක්‍රෝධ වෛරසය. ශරීරගත වෙච්ච වඳුරෙක් මිනිස්සෙක්ව හපා කනවා. මෙන්න මේ තප්පරයෙන් තමයි මනුෂ්‍ය වර්ගයාගේ අවසානය පටන් ගන්නෙ. මේ සුපිරිම වැඩේ පිටිපස්සේ ඉන්නේ ඔස්කා සම්මාන දිනපු ඩැනි බොයිල් කියන අධ්‍යක්ෂකවරයා. මිනිහා කතාව ලියුවේ ඇලෙක්ස් ගාලන්ඩ් එක එකතු වෙලා. සාමාන්‍යයෙන් අපි දකින සොම්බිස්ලා ඉන්න පරණ මූවි කලාව කුඩු පට්ටම් කරලා දැම්මා. සාමාන්‍යයෙන් අපි දන්න සොම්බිස්ලා ඇවිදින්නේ හරිම හෙමින් පණ නැතුව වගේනේ. හැබැයි ඩැනි බොයිල් අපිට පෙන්නන්නේ මැර් මිනිස්සුන්ව නෙමෙයි. මුන් ජීවත් වෙන මිනිස්සු. හැබැයි වෛරසය ඇඟට ගියපු ගමන් තප්පර 10ක් ඇතුළත මොලේ තියෙන සේරම මනුස්සකම් නැති වෙලා එකම එක හැඟීමක් විතරක් ඉතිරි වෙනවා. ඒ තමයි කේන්තිය සහ ක්‍රෝධය. මුන් දුවන්නේ හරියට උසේන් බෝල්ට් වගේ හිතාගන්න බැරි වේගයකින්. මුනේ පෙරාගෙන කෑ ගහගෙන පස්සෙන් පන්නද්දී දැනෙන ඒ බය මූවි එක බලද්දී උප්‍රිමයටම දැනෙනවා. මේ මූවි එකේ ප්‍රධාන චරිතය කරන්නේ අද මුළු ලෝකෙම දන්න ඔස්කා සම්මානලාභී කිලියන් මර්ෆි. මිනිහාව මුළු ලෝකෙම අඳුරගන්න පටන් ගත්තේ මෙන්න මේ මූවි එකෙන් පස්සේ. මේ මූවි එකේ රඟපාන ජිමි කියන චරිතය ඇඳෙන් නැගිටලා කිසිම මිනිසෙක් නැති සම්පූර්ණයෙන් පාළු වුණ ලන්ඩන් නගරයේ මැදින් තනියම ඇවිදගෙන යන දර්ශනය අදට සිනමා ඉතිහාසයේ හොඳම දර්ශනයක් විදිහටයි සලකන්නේ. දැන් බලමු මේ මූවි එකේ තියෙන ලොකුම රහස. මේක හදන කාලේ හොලිවුඩේ කෝටි ගණන් වටිනා සුපිරි කැමරා තිබුණා. හැබැයි අධ්‍යක්ෂකවරයා කිසිම කැමරාවක් පාවිච්චි කරේ නැහැ. ඔවුන් මේ මුළු මූවි එකම ෂූට් කරේ ඒ දවස්වල සාමාන්‍ය ගෙවල් වල පාවිච්චි කරපු Canon XL1 කියන පොඩි ඩිජිටල් කැමරාවෙන්. ඇයි ඔවුන් මේ වගේ පිස්සු වැඩක් කරේ? ඉතින් මේකට පළවෙනි හේතුව තමයි මේ පොඩි කැමරා වලින් ගන්න වීඩියෝ ටිකක් රළුයි. පැහැදිලි මදි. අන්නේ ගතිය නිසා බලන අපිට මේක නිකම් බොරු මූවි එකක් වගේ නෙමෙයි. ඇත්තටම අපේ ලෝකයේ වෙන සැබෑ ලෝක විනාශයක් අපේ මෙහෙන් දකිනවා වගේ දැනෙනවා. දෙවැනි හේතුව එංගලන්තයේ ලන්ඩන් නගරය කියන්නේ හැමතිස්සෙම සෙනග ඉන්න කාර්ය බහුල තැනක්. එතන ලොකු කැමරා හයි කර ඉන්න පොලිසියෙන් ඉඩ දෙන්නේ නැහැ. මේ පොඩි කැමරා පාවිච්චි කරපු නිසා උදේ පාන්දර පැය කිහිපයකට පාරවල් වහලා ඉක්මනට ෂූටින් ඉවර කරගන්න ඔවුන්ට පුළුවන් වුණා. කිසිම CGI නැතුව ඇත්තටම පාළු වුණ ලන්ඩන් නගරය අපිට පෙන්වන්න ඔවුන්ට හැකි වුණේ ඒ නිසායි. මේ මූවි එකේ තියෙන බය හිතෙන පැත්ත වෛරසයම විතරක් නෙමෙයි. රටක නීතිය සහ පාලනය නැති වෙලා ගියපු ගමන් මිනිස්සුන්ගේ හිතේ තියෙන මනුස්සකම කර ඉක්මනට නැති වෙලා යනවද කියලා මේකෙන් පෙන්නනවා. කතාව ඉදිරියට යද්දී බේරිලා ඉන්න මිනිස්සු Tamanගේ පණ බේරගන්න එක එක තැන්වල හැංගෙනවා. හැබැයි මූවි එක අන්තිම හරියට යද්දී අපිට දකින්න ලැබෙන්නේ වෛරසයේ වැළඳුන මිනිසුන්ට වඩා වෛරසයෙන් බේරිලා ඉන්න සාමාන්‍ය මිනිස්සු තමන්ගේ පැවැත්ම සහ තමන්ගේ ආශාවන් වෙනුවෙන් කොච්චර නපුරු තිරිසන් වැඩ කරන්න පෙළඹෙනවද කියලා. මං ඒ දේවල් මොනවද කියලා ඔයාලට කියන්නේ නෑ. මොකද ඔයාලා මූවි එක බලද්දී ඒක ඔයාලට ගොඩක් ලොකු සර්ප්‍රයිස් එකක් වෙන්න ඕන නිසා. හැබැයි එක දෙයක් මතක තියාගන්න. මේ වගේ ලෝක විනාශයකදී වෛරසයට වඩා බය වෙන්න ඕනේ තමන්ගේ වාසිය වෙනුවෙන් ඕනම දරුණු වැඩක් කරන්න ලෑස්ති වෙන අපේම මිනිස්සුන්ටමයි. මේ පළමු මූවි එකට ලැබුණු පිස්සු හැදෙන සාර්ථකත්වය නිසාම 2007 අවුරුද්දේදී මේ දෙවැනි කොටස ඒ කියන්නේ ජුවන් කාර්ලොස් ෆර්නාන්ඩිල්ලෝ අධ්‍යක්ෂණය කරපු 28 weeks later මූවි එක එළියට ආවා. එතනදී පෙන්වන්නේ වෛරසයෙන් විනාශ වුණ නගරය ආයෙමත් ගොඩනගන්න ගිහින් සිද්ධ වෙන තවත් දරුණු සහ නොසිතූ විනාශයක් ගැනයි. ඒකෙත් පට්ටම ට්විස්ට් එකක් තියෙනවා. ඒකත් ඔයාලම බලලම හොයාගන්න. හැබැයි වැදගත්ම නිවුස් එක තමයි
මේ මුළු මූවි ලෝකයේම අවුරුදු 24කට පස්සේ නැවත ඩැනි බොයිල් විසින්ම අධ්‍යක්ෂණය කරලා 28 years later නමින් අලුත්ම මූවි එකක් විදිහට මේ 2026 අවුරුද්දේ අපිට බලා ගන්න පුළුවන් වුණේ ඒක. ඉතින් ඔයාලා තාමත් මේ සුවිශේෂී මූවිස් බලලා නැත්නම් සිනමාවේ තියෙන වෙනස්ම අත්දැකීම් විඳ ගන්න අනිවාර්යෙන් මේව නරඹන්න. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. මේ වගේ මූවිස් වල හැංගුණු තරලවම එක්ස්ප්ලেইন කරන වීඩියෝ දිගටම බලන්න M4U channel එක subscribe කරලා එකතු වෙන්න. තවත් සුපිරි මූවි බ්‍රේක්ඩවුන් එකකින් ඉක්මනටම හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.